හැමෝටම සුබ වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. දිත්වා කරපු හරිය අපි රටක් විදිහට කොච්චර අසරණ කරාද කියලා චුට්ටක් බලමු. අපි දන්නවා 1947 මහා ගංවතුරෙන් පස්සේ ලංකාවට ඇති වුණ දරුණුම ගංවතුර තමයි 2025 අපි මේ අත්විඳින්නේ. ඒ වගේම තමයි 2004 සුනාමියේදී අපිට ජීවිත 40000ක වගේ ප්‍රමාණයක් නැති වෙනවා. හැබැයි 2004 සුනාමියේදී අපිට නැති වෙන දේපල හානිය තමයි ඩොලර් බිලියන 2ක් වගේ. ඩොලර් බිලියන 2ක්. අපි දන්නවා නැති වුණ ජීවිත හැර අන් සියලු දේම අපි නැවත ගොඩනගා ගන්න ඕන රටක් විදිහට. හැබැයි 2025 මේ දිත්ත සුලිකුණාටුවෙන් අපිට නැති වෙලා තියෙනවා නිශ්චිතව තාම මෙහෙමයි කියලා කියන්න බැරි වුණත් දල වශයෙන් ඩොලර් බිලියන 6ක 7ක ප්‍රමාණයක්. ඩොලර් බිලියන 6ක 7ක ප්‍රමාණයක්. හිතලා බලන්න කොච්චර විශාල ධනයක්ද කියලා. ඒ වගේම තමයි 2004 සුනාමියේදී ඩොලර් එකක් කියන්නේ රුපියල් වලින් ගත්තම 101යි. හැබැයි 2025 දිත්වා සුලිකුණාටුවෙන් මේ වෙන විට අපි දන්නවා ලංකාවේ ඩොලර් එකක් කියන්නේ රුපියල් වලින් ගත්තොත් 310ක වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට හිතන මිනිස්සුන්ට හිතන්න පුළුවන් රටක් විදිහට අපි කොච්චර අමාරු අඩියකටද වැටලා තියෙන්නේ කියලා. සුනාමියෙන් අපිට ලංකාවේ වටේ විතරයි විනාශ වුනේ. හැබැයි දිත්වා කියන්නේ මධ්‍යම කඳුකරේ සහ මුළු ලංකාවම එක වගේ විනාශ කරලා තමයි යන්නේ. ඉතින් කවද්ද අපි නැගිටින්නේ? අපිට මේකෙන් නැගිටින අභියෝගය ලේසි වෙන්නේ නැහැ. ඉතින් දේශපාලනයක් කරමු. හැබැයි දේශපාලනය කරන ගමන් මේ රට ගොඩනගන්න පුරවැසි විදිහට අපි දායකත්වය දෙන්න වෙනවා. මොකද රටට අමාරු කාර්යයක් ඇවිල්ලා තියෙන්නේ. රට ගොඩනගන එක ලේසි නෑ. හෙට අනිද්දා වෙද්දී ආහාරමය ප්‍රශ්නක් දෙන්න පුළුවන්. මොකද වගා භූමිය විනාශ වෙලා තියෙන නිසා. ඉතින් ජීවත් වෙන්න අමාරු කාලයක් එයි. හැබැයි අපි අත් නොහෙරින ජාතියක් විදිහට ලෝකෙට පෙන්වන්න වෙනවා. අපිට නැවත නැගිටින්න පුළුවන් කියලා. මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. ආර්ථික වශයෙන් බංකොලොත් වුණා. දැන් ස්වභාවික වශයෙන් අපි අසරණතාවයකට පත් කරලා තියෙනවා ස්වභාවික උදුරු වලින්. ඉතින් කොහොම හරි අපි ලාංකික විදිහට නැගිටින්න ඕන. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක නොකර අපිට ඉස්සරහට යන්න බෑ.